ආලෝකයේ පාඩමේ සිද්ධාන්ත ටික සරලව මතක් කරගන්න. මුලින්ම කතා කරමු තල පෘෂ්ඨ හරහා සිදුවන වර්තනය. හිතන්නකෝ මාධ්‍යයන් දෙකක් වෙන් කරන අතුරු මුහුණක් තියෙනවා. අපි දන්නවා ආලෝකය කියන තරංගයක්. තරංගයක් මාධ්‍යයන් දෙකක් අතර ගමන් කරද්දී වේගය වෙනස් වෙනවා. අපි හිතමු පළවෙනි මාධ්‍යස්යේදී ආලෝකය ගමන් කරන වේගය v1, දෙවෙනි මාධ්‍යස්යේදී ආලෝකය ගමන් කරන වේගය v2 කියලා. ඔය පොදු අතුරු මුහුණතට ඔන්න ඔය විදිහට ආලෝකය පතනය වුණොත් ආලෝකය ගමන් කරන දිශාව වෙනස් වෙලා මේක අපගමනයකට ලක් වෙනවා. මාධ්‍යයන් දෙක යා කරන අතුරු මුහුණතට ගන්න අභිලම්බයට විශේෂ නමක් නැහැ. ඒකට අපි කියන්නේ අභිලම්බය කියලාමයි. ඒක පොදු අතුරු මුහුණතත් එක්ක අංශක 90ක කෝණයක් හදනවා. ආලෝකයේ පතනය වුණේ මේ පැත්තදලා ඒක නිසා මේක පතන කිරණය කියලා අපි කියනවා. මේක වර්තන කිරණය කියලා කියනවා. පතන කිරණය අභිලම්බයත් එක්ක හදන කෝණය I. ඒක අපි කියන්නේ පතන කෝණය කියලා. වර්තන කිරණය අභිලම්බයත් එක්ක හදන කෝණය R. ඒකට අපි කියන්නේ වර්තන කෝණය කියලා. ආලෝකය යන්නාවේ මෙන්න මේ වගේ පාරක් දිගේ. දැන් යන්නේ මෙන්න මේ වගේ පාරක් දිගේ. ආලෝකය හැරුණේ ඔන්න ඔච්චරකින්. ඒකට අපි කියන්නේ D එහෙමත් නැත්නම් අපගමන කෝණය කියලා. තව පොඩි දෙයක් තියෙනවා. ආලෝකය පතනය වුණා නම් ජූල් 100ක ශක්ති ප්‍රමාණයක්. ඒකෙන් සාමාන්‍ය 95ක් වගේ තමයි එහා මාධ්‍යට යන්නේ. 5ක් වගේ සුළු ප්‍රතිශතයක් මේ පොදු අතුරු මුහුණතේදී පරාවර්තනයට ලක් වෙනවා. මම කඩිරෙන් දා ගන්නවා. එතන මෙන්න මේක පරාවර්තන කිරණය. ඇත්තටම අපි ඔකට කියන්නේ ආංශික පරාවර්තනය කියලා. ආංශික. චුට්ටයි. පරාවර්තන කිරණය ගැන කතා කරද්දී ඒකේ තියෙන ප්‍රධාන විශේෂතාවය තමයි මෙන්න මේ පතන කිරණයයි මෙන්න මේ පරාවර්තන කෝණයයි. පතන කෝණයයි පරාවර්තන කෝණයයි අගිය සමානයි. වර්තනය ගැන කතා කරොත් ආලෝක වර්තනය සිද්ධ වෙන්නේ නියම දෙකකට අනුකූල වෙන්න. පළවෙනි නියමය තමයි මේක රෝම ඉලක්කයක් දාගමු. පළවෙනි වර්තන නියමය තමයි පතන කිරණයයි වර්තන කිරණයයි අභිලම්බයයි කියන තුනම එකම තලයේ පිහිටනවා. දෙවන නියමයට අපි කියන්නේ ස්නේල්ගේ වර්තන නියමය. ස්නේල්ගේ නියමය. ස්නේල් කියන්නේ මේ වගේ දෙයක්. පතන කෝණයේ සයිනය. ඒ කියන්නේ sin i කියන එක. වර්තන කෝණයේ සයිනයට දරන අනුපාතය. මාධ්‍ය දෙකක් සඳහා යම් වර්ණයකට අදාළව නිශ්චයක්. ඔන්න මේ නියතය අපි සංකේතවත් කරන්නේ 1n2 කියලා. 1n2 කියන්නේ එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍යයේ වර්තන අංකය. දෙක මාධ්‍යයේ වර්තන අංකය. දැන් බලන්න එක මාධ්‍ය කියලා කියන්නේ ආලෝකය ආපු පැත්තේ තියෙන මාධ්‍ය. දෙක මාධ්‍ය කියන්නේ ආලෝකය යන පැත්තේ තියෙන මාධ්‍ය. කියන්නේ පතන කිරණය තියෙන මාධ්‍ය එක මාධ්‍ය, වර්තන කිරණය තියෙන මාධ්‍ය දෙක මාධ්‍ය කියලා ගත්තම හරි. පස්සේ අපිට ඔප්පු කරන්න පුළුවන් ඔය 1n2 කියන නියතය v1 බෙදීම v2කට සමානයි කියලා. v1 කියන්නේ පළවෙනි මාධ්‍යස්ථ ආලෝකයේ ගමන් කරන වේගය. v2 කියන්නේ දෙවෙනි මාධ්‍යස්ථ ආලෝකයේ ගමන් කරන වේගය. දැන් අපි දන්නවා ආලෝකයේ තරංගයක් නම් v සමාන f ලැම්ඩා දාන්න පුළුවන්. එතන මේ v1 වෙනුවට මට ලියා ගන්න පුළුවන් f ලැම්ඩා 1 කියලා. v2 වෙනුවට ලියා ගන්න පුළුවන් f ලැම්ඩා 2 කියලා. ඇයි මම අවස්ථා දෙකටම එකම f වකුණ පාවිච්චි කරේ? ආලෝකයේ මාධ්‍ය දෙකක් අතර ගමන් කරා කියලා සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. තරංගයක සංඛ්‍යාතය රඳා පවතින්නේ එයාව නිර්මාණය කරපු නැත්නම් බිහි කරපු ප්‍රභවය මත විතරයි. මාධ්‍ය දෙකක් අස්සේ ගියා කියලා ප්‍රභවය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එකම සංඛ්‍යාතයක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට සංඛ්‍යාත කපලා දාන්න පුළුවන්. 1n2 සමානයි v1 බෙදීම v2. එහෙමත් නැත්නම් ලැම්ඩා අතර අනුපාතයටත් සමානයි කියලා ගන්න පුළුවන්. ඔයා නිකන් හිතන්නකෝ පළවෙනි මාධ්‍ය රික්තය වුණා කියලා. එහෙම වුණොත් ඕන පොඩි රූපයක් දාගමුකෝ. පළවෙනි මාධ්‍ය රික්තය කියලා හිතන දෙවෙනි මාධ්‍ය වෙන ඕනෑම මාධ්‍යයක් කියලා හිතමු. එතකොට ආලෝක කිරණය ඔය වාගේයි. අපි නිකන් හිතමුකෝ ඔය වගේ වුණා කියලා. ඔය වගේ ගියා කියලා හිතන්නකෝ. මේ අවස්ථාවේදී අපි අර්ථ දක්වන වර්තනාංකය ලියන්න වෙන්නේ රික්තයට සාපේක්ෂව ඔය උඩ තියෙන මාධ්‍යයේ වර්තනාංකය කියන එක. ඕකට තමයි අපි කියන්නේ ඔබ හරි නම තමයි අර රික්තයට සාපේක්ෂව අර මාධ්‍ය මොකක් හරි තියෙන මාධ්‍ය වර්තනාංකය කියන එක. ඕකටම තමයි අපි නිරපේක්ෂ වර්තනාංකය කියලා කියන්නේ. නිරපේක්ෂ වර්තනාංකය. නිරපේක්ෂ වර්තනාංකය. එහෙමත් නැත්නම් නිකම්ම වර්තනාංකය කියලාත් කියනවා. සංකේතය ලියද්දිත් හරිම සංකේතය n මා තමයි. පස්සේ අපි රියන්න හලලා දාලා n මා කියලා ලියනවා. පස්සේ වන්නම් මා යන්නත් හලලා දාලා n කියලා ලියන්නත් පුළුවන්.
දැන් හිතන්න රික්තය තුලදී ආලෝකයේ ගමන් කරන වේගයට අපි පාවිච්චි කරන සංකේතය c නේ. මුණ තියෙන මාධ්‍යස්ථදී ආලෝකයේ ගමන් කරන වේගයට අපි පාවිච්චි කරමුකෝ v කියන සංකේතය. එහෙම වුණොත් n සමානයිනේ c බෙදීම v ට. ඕකත් වැදගත් සම්බන්ධතාවය. නිරපේක්ෂ වර්තනාංකය සමානයි c බෙදීම ඊළඟ කතන්දරය. යම් මාධ්‍යයක් අස්සේදී ආලෝකය වැඩි වේගයකින් ගමන් කරනවා නම් ඒ මාධ්‍ය අපි සලකන්නේ විරල මාධ්‍ය කියලා. කියන්නේ වේගය වැඩි නම් එයා විරල. වේගය අඩුයි නම් ඒ මාධ්‍ය අපි හඳුන්වන්නේ ගහන මාධ්‍ය. එහෙමත් නැත්නම් ගහනතර. නැත්නම් ඝනතර කියලා කියන්න පුළුවන්. මේකට විරල කියලා කියන්නත් පුළුවන්, විරලතර කියලා කියන්නත් පුළුවන්. දැන් මෙතන හිතන්නකෝ. රික්තදී ආලෝකයේ ගමන් කරන වේගය නියතයක් නේ 3 වැඩි කිරීම 18නේ. එහෙනම් ඒක හැමතිස්සෙම නියතයක්. එහෙනම් විශ්ව වැඩි මාධ්‍යක n අඩුයි නේද? එහෙනම් විරල මාධ්‍යක n කියන එක සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව අඩුයි. ආලෝකයේ හැමින් යන මාධ්‍යක n වැඩි නේද? එහෙනම් ගහන මාධ්‍යක ගහනතර මාධ්‍යක n සාපේක්ෂව වැඩි වෙන්න ඕන. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන ඔය වර්තනාංක අතර තියෙන විශේෂ සම්බන්ධතා කීපයක්. මේ ඔප්පු කිරීම මම කියලා දෙන්නේ නැහැ මේ වෙලාවේදී. සම්බන්ධතා ටික විතරක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. පළවෙනි සම්බන්ධතාවය n දෙක කියන එක සමානයි 1 යට 2 n එකට. يعني පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංක කියන එක සමානයිලු. දෙවෙනි මාධ්‍යයට සාපේක්ෂව පළවෙනි මාධ්‍ය වර්තනාංකයේ පරස්පරයට. දෙවෙනි විශේෂ සම්බන්ධතාවය 1n2 සමානයිලු n2 බෙදීම n1කට. මොකද n2 කියන්නේ? මෙන්න මේක. n මා වගේ n2 කියන්නේ. එහෙනම් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය සමානයිලු. දෙවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකෙ බෙදීම පළවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකයට. තුන්වෙනි එක මම මේක පොඩ්ඩක් මකලා ඉඳ ගන්නම්. n දෙක වතාවක් 2n 3 වතාවක් 3n 1 ගුණ කරොත් හරියටම එකක් තමයි. ඔබ තමයි කතාන්දරය. ඔය තමයි වර්තනාංක අතර තියෙන විශේෂ සම්බන්ධතා සෙට් එක. ගණන් හදන ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන නියමයි බලමුකෝ. හිතන්න මේක පළවෙනි මාධ්‍ය මේක දෙවෙනි මාධ්‍ය කියලා හිතන්න. පළවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය අපි n1 කියමු. දෙවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය අපි n2 කියලා කියමු. එතකොට අපි හිතමුකෝ ආලෝක කිරණයක් කොහොම යනවා කියලා. පතන කෝණය සාමාන්‍යයෙන් i තමයි මම θ එක කියලා දාගත්තා. වර්තන කෝණය සාමාන්‍යයෙන් r තමයි මම θ දෙක දාගත්තා. මෙතන ස්නේල්ගේ වර්තන නියමය දැම්මොත් ස්නේල් කියන්නේ පතන කෝණයේ සයිනයයි වර්තන කෝණයේ සයිනයයි අතර අනුපාතය 1n 2කට සමානයි කියලා. අර කලින් අරගත්තු වර්තනාංක අතර විශේෂ සම්බන්ධතාවයෙන් මට ලියන්න පුළුවන් 1n 2 කියන්නේ දෙවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංක බෙදීම පළවෙනි මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංක කියලා. දැන් පොඩ්ඩක් මේක අමතක කරලා හරස් ගුණ කරොත් n එක වතාවක් sin θ එක සමාන වෙනව නේද? n එක වතාවක් sin θ දෙකට. ඕක හරියට නිකන් අර p1 v1 සමානයි p2 v2 වගේ කෙටි කරලා ලියන්න පුළුවන් n sin θ නියතයක් කියලා. ඕක තමයි ගණන් හදද්දී අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දේ. ඊළඟ කතන්දරේ. අපි බලමු ආලෝක කිරණයක් විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යයක් පැත්තට යද්දී මොකද වෙන්නේ කියලා. සහ ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයක් පැත්තට යද්දී මොකද වෙන්නේ කියලා. මේක විරල මාධ්‍යයක් මේක ගහන මාධ්‍යයක්. විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යයක් පැත්තට ආලෝක කිරණයක් එද්දී අභිලම්බය පැත්තට හැරෙනවා ආලෝක කිරණය. ඒ කියන්නේ පතන කෝණයට වඩා වර්තන කෝණයේ විශාලත්වය අඩු වෙනවා. ඔක එන්නේ කොහොමද කියලා ඔප්පු කිරීම මම කියලා දෙන්න යන්නේ නැහැ. ඔක මතක තියාගන්න ක්‍රමයක් ඕනනම් මම කියලා දෙන්නම්. වීර ගහ දෙසට විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යයක් පැත්තට යද්දී අභිලම්බය දිසට ආලෝක කිරණය හැරෙනවා. එහෙනම් මෙතෙන්දී යනවනේ කොහොමද? ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයක් පැත්තට යද්දී අභිලම්බයෙන් ඉවතට නේද හැරෙන්න ඕන. එතෙන්දී පතන කෝණයට වැඩිය වර්තන කෝණයේ විශාලත්වය වැඩි. ඒක මතක තියාගන්න ක්‍රමයක් ඕනනම් කියලා දෙන්න. ගහන විට ඉවතට ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයක් පැත්තට යද්දී අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. මෙතෙන්දි බලන්නකෝ ආලෝක කිරණය යන්න ගියේ මේ වගේ පාරක දැන් යන්නේ මේ වගේ පාරක. උපගමනය වෙලා තියෙන්නේ අභිලම්බේ පැත්තට. මෙතෙන්දි යන්න ගියේ මේ වගේ පැත්තකට දැන් යන්නේ මේ වගේ පැත්තකට අපගමනය සිද්ධ වෙලා තියෙන්නේ අභිලම්බේ දිහට. ගහන විට ඉවතට විරගහ දිසට.